ඔබේ ආදරවන්තයා මොන වගේද? ආදරේදී ඔබ මොන වගේද? දැනගන්න ඔබේ ලග්නය කියන්න. අද අපි කතා කරන්නේ ලග්න 12ක් ආදරය කරන විදිහ ගැන. මේෂ. මේෂ රාශියේ අය ආදරය කරනකොට ඒක හංගන්නේ නැහැ. උන් කෙලින්ම ඔබට ආදරය කියනවා. උන් සම්බන්ධතාවයට උද්‍යෝගීත්වය, ජවය, පැෂන් එක ගේනවා. හැබැයි ඉක්මන් තීරණ ගන්න ස්වභාවය නිසා මෙයාලා එක්ක ගැටුම් ඇති වෙන්න පුළුවන්. සිංහ රාශිය. සිංහ රාශියේ අය රොමාන්ටික, උණුසුම්, මෘදු ආදරවන්තයෝ. තමන්ගේ ආදරවන්තයට හැමතිස්සෙම විශේෂ හැඟීමක් දෙන්න කැමතියි. හැබැයි අගය කිරීම සහ පක්ෂපාතීත්වය ඔවුන්ට ඉතාම වැදගත්. ඒව නැති වුණොත් ඔවුන්ගේ හිත රිදෙනවා. ධනු රාශිය. මේ අය නිදහසට ඉතාම කැමති ආදරවන්තයෝ. ඔවුන්ට සම්බන්ධතාවය එක හොඳම යාළුකමක් අතර සම්බන්ධයක් වගේ දැනෙන්න ඕනේ. විනෝදකාමී බව, අවංක බව, ත්‍රාසජනක දේ මේවා ඔවුන්ට ආදරේදී වැදගත්. වෘෂභ රාශිය. වෘෂභ රාශියේ අය ඉතා පක්ෂපාතී සහ වෙනස් නොවන ආදරවන්තයෝ. ඔවුන් ආදරය කරන්න පටන් ගන්නේ හෙමින්. නමුත් ඔවුන් එකපාරක් සම්බන්ධතාවයකට කැප වුණොත් ඒක දිගටම කරගෙන යනවා. කායිකව සම්බන්ධ වෙන එක, සුව පහසුව, ආරක්ෂාකාරී බව මෙයාලට ඉතාම වැදගත්. කන්‍යා රාශිය. කන්‍යා රාශියේ අය වචන වලට වඩා ක්‍රියාවෙන් ආදරය පෙන්වනවා. ඔවුන් උදව් කරනවා, කියා කරනවා, පුංචි දේවල් පවා මෙයාලට පේනවා, තේරුම් යනවා. හැබැයි සමහර වෙලාවට ඕනවට වඩා හිතන නිසා Taman ප්‍රමාණවත් නෑ කියලා හිතනවා. මකර රාශිය. මෙයාලා ආදරය ඉතා බරපතලව ගන්නවා. සීරියස් ආදරවන්තයෝ. ඔවුන් සම්බන්ධතාවය අනාගතයක් තියෙන එකක් වෙන්න ඕනේ කියලා හිතනවා. හැඟීම් ප්‍රකාශ කරන්න ටිකක් කල් ගන්නවා. නමුත් ආදරය වෙනුවෙන් ලොකු කැපකිරීම් කරනවා. මිථුන රාශිය. මෙයාලා ආදරය sannivedanaya කරන අය. ගැඹුරු කතා බහ, විනෝදජනක විහිළු, මානසික සම්බන්ධතා මේවා ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කරන විදිය. සම්බන්ධයක් ඇතුලේ කම්මැලිකමක් දැනෙන එක ඔවුන්ට ඇති ලොකුම බයක්. තුලා රාශිය. මෙයාලා ආදරණීය සහ සම්බන්ධතාවය හවුල් වැඩක් විදියට කරන්න කැමති අය. සමබරතාවය, සාමය, සමගිය, සම්බන්ධතාවය තියෙන්න ඕන කියලා ඔවුන් හිතනවා. හැමතිස්සෙම ගැටුම් අවම කරන මග හරින එක මෙයාලගේ විදිහක්. කුම්භ රාශිය. මෙයාලා එයාලට ආවේනික විදියට ආදරය කරනවා. ස්වාධීන ආදරවන්තයෝ. මිත්‍රත්වයෙන් ආදරය පටන් ගන්න එක මෙයාලගේ විදිහ. පෞද්ගලික නිදහස හා තේරුම් ගැනීම මෙයාලට ගොඩක් වැදගත්. කටක රාශිය. කටක රාශියේ අය අනිත් කෙනාව පෝෂණය කරන ආදරවන්තයෙක්. ඔවුන් කෙයා කරනවා, ආරක්ෂා කරනවා, ඉමෝෂනල් සිකියුරිටි එක දෙන්න හදනවා. හැබැයි එයාලට රිදුනොත් එයාලම ඉවත් වෙලා යනවා. වෘශ්චික රාශිය. මෙයාලා ඉතා තදින් ආදරය කරන අය. විශ්වාසය, පක්ෂපාතීත්වය, හැඟීම්මය සම්බන්ධතාවක් ඔවුන්ට අත්‍යවශ්‍යයි. ඔබ ඔවුන්ව පාවා දුන්නොත් ඔවුන් ඉතාම වේදනාවට පත්වෙනවා. මීන රාශිය. හරිම රොමෑන්ටික, සංවේදී, කැපවීමෙන් ආදරය කරන අය මෙයාලා. ඔවුන් ආත්මීය සම්බන්ධයක් හොයනවා. ඒ කියන්නේ නිකම්ම සම්බන්ධතාවයකට එහා ගිය දෙයක් හොයනවා. අනවශ්‍ය ලෙස ආදරය, කාලය, ශ්‍රමය දෙන එක මෙයාලගේ ලක්ෂණ. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ගැලපුණා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වීඩියෝ සඳහා මාව ෆලෝ කරන්න.